ඉතින් අදත් ඔයාලව ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම වගේ කැමති අපේ සිරුර පැහැපත් කරගන්න. මේ නිසාම අපි නොයෙකුත් රූපලාවන්‍ය ආලේප කරනවා. ඉතින් ඒ වගේම අපි නොයෙකුත් සප්ලිමන්ට්ස් ලබා ගන්නවා. ඉතින් මේත් එක්කම අපි අපේ ආහාරයට එකතු කරගන්න නොයෙකුත් දේවල් නිසාත් අපේ සිරුරට විටමින් C ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ සිරුර පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට විටමින් C ලබා ගන්න පුළුවන් ස්වභාවික දෙයක් විදිහට ලාවුලු හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලාවුලු කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ පහසුවෙන් වැවෙන ශාකයක් වුණත් අද වෙනකොට අපිට ලාවුලු ගෙඩියක් හොයාගන්න එකත් හරිම අමාරුයි. ඉතින් අද වෙනකොට මේ ලාවුලු කියලා කියන්නේ අපේ රටේ ඌන භාවිත පළතුරක්. ඉතින් ගොඩාක් අය ලාවුලු කන්න අකමැති. නමුත් ලාවුලු කියලා කියන්නේ ඇත්තටම ශක්තිජනක ආහාරයක්. ඒ වගේම තමයි පළතුරු අතරින් විශිෂ්ටතම පෝෂණ ගුණයක් තියෙන පළතුරක් විදිහට අපිට ලාවුලු හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු ලාවුලු වල තියෙන පෝෂණීය ගුණයන්. ඒ වගේම තමයි ලාවුලු අපි ආහාරයට ගැනීම නිසා අපේ සමට ඒ වගේම අපේ සිරුරට මොන වගේ ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්ද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් අපේ රටේ ලාවුලු ප්‍රභේද දෙකක් තියෙනවා. ඉතින් ඒ තමයි කොහොල්ලෑ ලාවුලු සහ රට ලාවුලු කියලා. ඉතින් වර්තමානයේ වෙන විට මේ අමතක වෙලා ගියලා තියෙන ලාවුලු පෝෂදායී බව නිතාමත් ඉහළ අගයක පවතින පළතුරක්. ඉතින් වසවිස නැති ලාවුලු ඉතා අඩු මිලකට අපිට මිලදී ගන්න පුළුවන් රසවත් පළතුරක්. ඉතින් දකුණු මෙක්සිකෝව ඒ වගේම මධ්‍ය ඇමරිකාව උපත කරගත් ලාවුලු ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය, තායිවානය, වියට්නාමය වගේ රටවල හොඳින් වෙන පළතුරක්. ඒ වගේම තමයි මේ තැම්බෝ බිත්තර කහමාදේ වගේ පෙනෙන නිසා මේකට අපි එග් ෆෘට් කියලාත් හඳුන්වනවා. ඉතින් ඉදුණු ලාවුලු ව්‍යාංජන, ජෑම්, මාමලේඩ්, අයිස්ක්‍රීම්, කස්ටර්ඩ්, ෆෑන් කේක් වගේ සැකසීමට භාවිතා කරනවා. ඉතින් ලාවුලු කියලා කියන්නේ විටමින් A, විටමින් B බහුල ලෙස අන්තර්ගත වෙලා තියෙන පළතුරක්. ඒ වගේම තමයි කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය වැඩිපුර දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි අනෙකුත් තැඹිලි පාට පළතුරු වල වගේම මේ ලාවුලු වල බීටා කැරොටින් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ශරීර ශක්තිය වර්ධනයට ගුණදායක ලාවුලු වල විටමින් C අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන නිසා මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැක ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපේ සම පැහැපත් කිරීමේ ගුණයත් අන්තර්ගත වෙනවා. ඉතින් ලාවුලු වල තියෙන හිතකර ගුණ ගැන ගත්තාම අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන නිසා කොලෙස්ටරෝල් වලින් පෙළෙන අයට ලාවුලු කියලා කියන්නේ ඉතාමත් ගුණ කෑමක්. ඒ වගේම තමයි නිරක්තතාවයෙන් පෙළෙන අයට කදිම ඖෂධයක්. මීට අමතරව පාචනයේ සෑදුණු විටක ලාවුලු කෑමට දීම නිසා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම පෙනහළු වල රෝගී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ තත්ත්වය මගහරවා ගන්නට ලාවුලු ආහාරයට ගැනීමෙන් හැකියාවක් ලැබෙනවා. මීට අමතරව මානසික ආතතිය නිසා පීඩා විඳින අයට ලාවුලු වලින් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මතක ශක්තිය පිළිබඳව ගැටලුවක් පවතිනවා නම් ලාවුලු ආහාරයට ගැනීම නිසා මතක ශක්තිය වර්ධනය කරනවා. ඒ වගේම අර්සස් වලට ගුණදායක පළතුරක් විදිහට ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා ලාවුලු. මීට අමතරව මල පිටවීම පහසු කරන බැවින් මල බද්ධයට වඩාත් උචිත විදිහට සලකන පළතුරක් විදිහට ලාවුලු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තුවාල සුව කිරීමේ හැකියාවක් මේ පළතුරට තියෙනවා. ඒ වගේම අජීර්ණයක් සෑදුණු අවස්ථාවකදී ලාවුලු ආහාරයට ගැනීම මගින් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. මීට අමතරව දත් කැක්කුමකින් පීඩා විඳිනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදීත් අපිට ලාවුලු ආහාරයට ගැනීම නිසා මේ තත්ත්වයෙන් මගහරවා ගන්න පුළුවන්. මීට අමතරව අපේ ඇස්වල පෙනීම වර්ධනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කනේ ඇතිවිය හැකි විවිධ රෝග වලින් ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි හිස රදේ පාලනය කිරීමේ ගුණය. මීට අමතරව හෘද රෝග තියෙන අයට ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි අපස්මාර රෝගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් නම් වාට ලාවුලු ආහාරයට ගැනීම මගින් තමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සීරීම් වලින් ඉක්මන් සුවය ලබා දෙන්නත් මීට අමතරව හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්න, ඒ කියන්නේ හිසකෙස් ගැලවී යාම, මීට අමතරව හිසකෙස් වල කළු පැහැති කෙස් කලමක් ලබා ගන්නට, ඒ වගේම හිසකෙස් වර්ධනය කර ගන්නටත් ලාවුලු ආහාරයට ගැනීම මගින් හැකියාවක් තියෙනවා.
ඒ වගේම තමයි අපේ සම පැහැපත් කරගන්න ගොඩාක්ම හොඳ දෙයක් විදියට ලාවුලු හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක තැඹිලි පාට පළතුරක්. ඉතින් මේක විටමින් C අධික වශයෙන් අන්තර්ගත වෙන වගේම බීටා කැරොටින් අන්තර්ගත වෙන නිසා අපේ ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න ගොඩාක් හොඳ නැචරලි අපේ ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න පුළුවන් පළතුරක් විදියට අපිට ලාවුලු හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි විදුරු මස් වලින් රුධිරය පිටවීමේ රෝගය තියෙනවා නම් එතකොටත් ලාවුලු ආහාරයට ගැනීම ඉතාමත් හොඳයි. ඉතින් මීට අමතරව ශාරීරික ප්‍රතිශක්තිය දියුණු කරනවා, ශාරීරික දැවිල්ල නැති කරන්න ගොඩාක්ම හොඳයි. ඒ වගේම තමයි ශාරීරික අස්ථි, ඒ වගේම දත් වැඩිවීමට උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම තමයි කාන්තාවන්ට වැළඳෙන ශ්වේත ප්‍රදාහ රෝගයට ගුණදායකයි. ඒ වගේම ඇස් පෙනීම දියුණු කරනවා. මීට අමතරව දත් ශක්තිමත් කිරීමත් අපි ලාහුලු ආහාරයට ගැනීම නිසා සිදු වෙනවා. මීට අමතරව පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාව ලාහුලු සතු වෙනවා. ඉතින් ඒ වගේම ලාවුලු කියලා කියන්නේ පොටෑසියම් බහුල ලෙස අන්තර්ගත වෙලා තියෙන පළතුරක් නිසා වකුගඩු රෝග වලින් පෙළෙන අයට නම් එච්චර ගුණදායක පළතුරක් විදිහට හඳුන්වන්න බෑ. ඒ වගේම නිතර බඩ පිපුම තියෙන අයටත් ලාවුලු කියලා කියන්නේ තරම් ගුණදායක පළතුරක් නම් නෙමෙයි.